BOQ හදනවනේ. මොකටද BOQ එක හදන්නේ? BOQ එකක් හදන්නේ අපි කන්ස්ට්‍රක්ෂන් එකක් පටන් ගද්දී කන්ස්ට්‍රක්ෂන් එකට යන කොස්ට් එක බලා ගන්න. සරලවම කිව්වොත් ක්ලයන්ට් පුළුවන් මේ කන්ස්ට්‍රක්ෂන් එකට යන්නේ මේ මුදල කියලා දැනගන්න BOQ එක හැදුවට පස්සේ. ඊට පස්සේ අපි BOQ එකේ මෙන්ෂන් කරනවා අපි ෆිනිෂින් වලට දාන්නේ මොන මැටීරියල්ස්ද ඒ වගේ දේවල්. එතකොට ක්ලයන්ට් පුළුවන් අවසානයේ ගේ හැදලා ඉවර වෙද්දී මේ ෆිනිෂින් එක එනවා කියලා දැනගන්න. ඊට අමතරව BOQ එක ගැන අවබෝධයක් තියෙනවා නම් ක්ලයන්ට් එයාට පුළුවන් වැඩ වෙලා තියෙන දේවල් මොනවද මේ ටික වෙලා තියෙනවා කියලා දැනගන්න. එතකොට කොන්ට්‍රැක්ටර්ට බෑ මේ වැඩ අපි කරලා තියෙනවා කියලා ක්ලයන්ට් බොරු කියන්නේ. ඊට පස්සේ ඒ දේවල් වලට අමතරව සල්ලි ඉල්ලන්නත් බෑ මේ කොන්ට්‍රැක්ටර්ට ක්ලයන්ට්ගේ. එතකොට මේ හොර කරන්න අමාරුයි BOQ එකක් හදපුවාම. ඊට පස්සේ ආයෙ පුළුවන් කොස්ට් එක දැන් සමහර වෙලාවට කොස්ට් එක වැඩි නම් BOQ එක හදලා ඉවරුනහම අපිට පුළුවන් ඒකේ ෆිනිෂින් හැම මේ වෙනස් කරලා කොස්ට් එක වෙනස් කරගන්න. එතකොට හදන්න කලින් ක්ලයන්ට් දන්නවා මේ කොස්ට් එක මට යනවා කියලා එයාට ඒව arrange කරගන්න පුළුවන්. සරලවම කිව්වොත් BOQ එකෙන් වෙන්නේ කොස්ට් එක කන්ට්‍රෝල් කරන එක. BOQ එකක් නැති ප්‍රොජෙක්ට් එකක් කියන්නේ කොස්ට් එක කන්ට්‍රෝල් නැති ප්‍රොජෙක්ට් එකක්.